එකක් කැඩිලා අප්පා. වීඩියෝ එකක් දාන්න නිසා. අමේ ඒක නෙමෙයි. අමේ වගේ ප්‍රයිසස් කියන්නේ. සෙට් නෑ. Hello, welcome back to my YouTube channel. අද නම් පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් වෙයි. දැන් ඔයාලා දන්නවනේ thumbnail එක දැක්කහම තෙමු මෝඩ් එකක් තියෙනවා. පොඩි තෙමු මෝඩ් එකක් තියෙන්නේ. ඉතින් බලමු මේක අන්පැක් කරලා මොනවද තියෙන්නේ කියලා. මේක මම දාලා දැන් මාසයකට වැඩිද මන්දා ඩිලිවර් එක ෆේල් කියලා වැටිලා තිබ්බා. ඊට පස්සේ මං ආයි කුරියකට කෝල් කරා. මාව කන්ටැක්ට් කරගන්න බැරි වෙලා කියලා දාලා තිබ්බා. ඊට පස්සේ මං ආයි එතන කුරියකට කෝල් කරලා තමයි ඕඩර් එක ආයි රීඩිලිවර් එකක් දාගත්තේ. මුලින්ම තියෙනවා වාස් එකක්. මම මේක දැම්මේ මගේ මේ ඩ්‍රෙසින් ටේබල් එකේ තියන්න මල ටිකක් දැම්මා. බලමු. මේකේ මේ ගොඩක්ම තියෙන්නේ රූම් ඩෙකොරේෂන් අයිටම්ස්. මොකද මම මේකේ මේ මගේ රූම් එක මේක් ඕවර් කරනවානේ. ඉතින් ඒකට ඕන අයිටම්ස් ටිකක් තමයි දැම්මේ. ගොඩක්ම කියන්නේ අයිටම් 4-5ක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ මල් ටික දැම්මා. ඒකේ එකක් කැඩිලා අප්පා. මේ එකක් කැඩිලා. ඒක අලව ගන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම හිතන්නේ මේ තව එකක් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. ගොඩක් මේ කල් ගියානේ එන්න. ඒ හින්දා මම හිතන්නේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා වගේ. anyway බලමු හදාගන්න එක. මෙන්න මේ විදිහට තියන්න තමයි ගත්තේ. ඊට පස්සේ තියෙනවා බැක් කවර් එකක්. ඒකත් පොඩ්ඩක් මේ අර Pinterest theme එකට වගේ යන එකක් ගත්තේ. මේක මෙහෙම. මම මේක දාලා මේ ෆෝන් එකට වීඩියෝ එකක් දාන්න අවසන්ට. ඊළඟට මන් දැම්මා අර දැකලා තියනවාද මේ ලයිට් ලෑම්ප් එක තියෙන්නේ. ඒ ලෑම්ප් එකක් දැම්මා. අමේ ඒක නෙමෙයි. මේකත් මේ ඩ්‍රෙසින් ටේබල් එකේ තියන එකක් තමයි. cute නේ. ඊට පස්සේ මේ තියෙන අර ලෑම්ප් එක. මම මේ වගේ ප්‍රයිසස් කියන්නම්. මේක ලෑම්ප් එක. මම හිතන්නේ මේක මේ USB port එකක් තියෙන. මේක ලැප් එකට ගැහුවහම මේකේ අර මේ yellow color එකකින් වගේ ගොඩක් room එකම light up වෙනවා. ඒකත් ටෙස්ට් කරලා වීඩියෝ එක අවසන් දානවා. ඊට පස්සේ තියෙනවා මේක මේ
සෙට් නෑ කියන්නේ මේක මේ කොහොමද මේක තිබ්බේ කියලා මම දාන්නම් මේ ස්ක්‍රීන්ෂොට් එක මේ පැත්තෙන් දාන්නම්. මේක ළමයි අර මේ කර්ඩන් එක දාලා ඒක අර නමලා මෙහෙම ගැට ගහන එක. මං හිතුවේ මේක මීට වඩා අස්සන්ට ලොකුවට තියෙයි කියලා. ඒ වුණාට මේ මට මතකත් නැහැ ප්‍රයිසස්. මම මේ වගේ දෙකක් දැම්මා. මේ ටික තමයි දාලා තියෙන්නේ. මම ප්‍රයිසස් ටික කියන්නම්. මේක මට වුණා 1178ක් වෙලා තියෙනවා මේක. මේකේ තව මේ large size එකකුත් තියෙනවා. ඒක 1591යි. මේක small size එක. මේක 1178ක් වුණා. ඊට පස්සේ light lamp එක වෙලා තියෙනවා 714යි. මෙන්න මේ light lamp එක. මේක 714යි. ඒක නම් worth කියලා මම හිතනවා. මේකත් අවුලක් නැහැ. ඊට පස්සේ මම මෙන්න මේක මම හිතුවා මේක මීට වඩා ලොකු ඇති කියලා. මම දැකලා තියෙනවා මේක මීට වඩා ලොකු එකක් දැකලා තියෙන්නේ. මේකේ sizes දාලත් නැහැ. මේක මේ 832යි. ඒකත් අවුලක් නැහැ කියලා හිතෙනවා. ඊට පස්සේ මගේ බෑග් කවර් එක. ඒක ඇත්තටම ලස්සනයි. මේක උනේ මට 698යි. දැන් මං හිතනවා මේ අර තිමු එකේ ප්‍රශ්නේ වුණාට පස්සේ ටැක්ස් එකක් නැහැ. ඒ වුණාට මේ අයිටම්ස් වලට පොඩ්ඩක් අයිටම්ස් වල ගණන් වැඩි කරලා තියෙන්නේ. මං හිතන්නේ ටැක්ස් එක එකතු වෙලා වෙන්න ඇති තියෙන්නේ. මොකද මේ ඒ කේස් එක වෙන්න කලින් ගොඩාක් මේ අඩුවට තිබි මේවා එහෙමනම් රුපියල් 300 ගානට වගේ තිබ්බා. දැන් ටිකක් මේ ගණන් වැඩි වෙලා වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මේක පෙන්වන්නේ මේක මට මතක විදියට 900 ගානක් හරි 1000 ගානක් හරි වුණා මට මේක. මේක උනේ මට මේකත් මම දාලා පෙන්නන්නම්. මේක උනේ මට 446යි මේ දෙකම. ඊස් මම තව එකක් දැම්මා. දෙපැත්තට දෙකක් ඕනනේ. මං හිතුවේ නෑ දෙකක් කියනවා ඇති කියලා. මෙහෙම තමයි මම ෆොටෝ එක තියෙන්නේ. ඉතින් sizes දාලා නෑනේ. මං හිතුවා ටිකක් ලොකු එකක් වෙන්න ඇති කියලා. ආයි 2 pieces කියලා තියෙනවා. ඔය ටික තමයි ගත්තේ. මේකත් හොඳයි. මට වඩා අවුලකට තියෙන මේක නිකන් පොඩි වැඩි වගේ සීන් එකක් තියෙනවා. මේකත් නිකන් අපිටත් මහ ගන්න තිබ්බා මේ වගේ ගන්න. ඒ ටික තමයි. දැන් ඔයාලට මේ ටික ඩෙකොරේට් කරලා වීඩියෝ එකක් දානවා. මේ විදිහට තමයි බෑග් කවර් එක මේ මම ඔයාලට දෙන්න බෑග් කවර් එක. මේ මාර ලස්සනයි යන්නේ මට. ඒක ඇත්තටම ලස්සනයි. කවර් එක මම මේ වගේ කවර්ස් වල වැඩිපුර පාවිච්චි කරන්න බෑනේ. කහ පාට වෙනවානේ. ඒ හින්දා මේ මම කලින් තෙමු එකෙන් දාලා තියෙනවා. මේ වගේ කවර්ස් ගොඩාක් දාලා තියෙනවා. පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මම ගොඩක් කල් ඉඳන් මේක තමයි පාවිච්චි කරේ. ඒක දැන් ජරා වෙලා කියන්නේ කළු පාට නෑ දැන් ඒකේ. පේනවත් දන්නේ වලට. ඒ හින්දා තමයි මම මේක දැම්මේ තෙමු එකේ. මේක හොඳයි කියලා හිතනවා. good. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ කර්ඩන් එකට දාපුවාම. අවුලකුත් නෑ වගේ ලොකුවට ඉතින්. ඒ විදිහට තමයි ඉන්නේ කර්ඩන් එකට දාපුවා මේ තියෙන්නේ. අර මම මේ දන්නේ නැතුව දෙක ගෙන්න ගත්තා. එතකොට මට දැන් කෑලි 4ක් තියෙනවා. ඒ හින්දා මම මෙතෙන්ට මේ දෙකක් දැම්මා.
ඉතුරු දෙක අනිත් පැත්තට සෙට් කරනවා. මම කොහොමත් මගේ දැන් මේ තියෙන කර්ටන් එක මේක වෙනස් කරනවා. මම අලුත් කර්ටන් එකක් ගත්තා. මේ කර්ටන් එක වෙනුවට ඒක දානවා. තව ගන්න පොඩි ඒවා වගේ තියෙනවා. මේවා ටික දාලා තියෙන්නේ මම මේ ජරා වෙනවනේ සීරෙනා වගේ වෙන හින්දා මෙතන උඩ බඩු තියද්දි මේවා ටික අයින් වෙලා මෙතෙන්ට කාපට් එකක් එනවා පින්ක් කලර්. ඊට පස්සේ මේ ටික මෙතන තියෙනවා. මම මේක අලව ගන්නවා. එහෙම තමයි වෙන්නේ. මේ රූම් එකේ කොහොමද තියෙන්නේ කියලා බලන්න මම මගේ ඔක්කොම රූම් එකේ වැඩි උරහම වීඩියෝ එකක් ගේනවා. ඩ්‍රෙසින් ටේබල් එක ගත්තේ කොහෙන්ද ගෙනාපු දවසේ ඔක්කොම වීඩියෝ කරන් තියන් ඉන්නම් මම එක වීඩියෝ එකට ඇඩ් කරනවා ඔක්කොම. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මාර. රූම් මේකෝවර් එකේ මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් ඉන්නම්. මට මේ ඕඩර් එකේ ඉන්න මාසයක් විතර ගියා. ඔයාලට ට්‍රැකින් වල වැටුනොත් ඩිලිවරි ෆේල් කියලා ඔයාලා අනිවාර්යෙන් එතන තියෙන කන්ටැක්ට් නම්බර්ස් වලට කෝල් කරලා කුරියර් එකෙන් ආයෙ රිඩිලිවර් එකක් දාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. තව මගේ එන්න තෙමු ඕඩර්ස් ගොඩක් තියෙනවා. ඒ ටිකත් ආවම ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම්. මං ගෙනාපු ලෑම්ප් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා දැකලා ඇති මේක නම්. අදට වීඩියෝ එක මෙච්චරයි. අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.